සර් පන්තියේ ලස්සනට පාඩම කියලා දෙනවනේ. හොඳට තේරෙනවත් එක්ක පාඩම ආයෙත් නෑ සුපිරි. හැබැයි විභාගෙට ලකුණු අන්තිමයි. මොකද්ද මේකට හේතුව? සර් කොච්චර හොඳට පාඩම කියලා දුන්නත් බයෝ වලින් වැඩි ලකුණු ගන්න නම් ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ තමයි ප්‍රශ්න වලට උත්තර දීලා ප්‍රැක්ටිස් කරන එක. මේ වෙනකොට 2026 දරුවන් ප්‍රශ්න පත්‍ර කරන්න පටන් අරගෙන මෙන්න මේ වෙලාව තමයි පටන් ගන්න හොඳම වෙලාව. මේ වෙදිත් ඔයා පේපර් ක්ලාස් එකට යන්නේ නැත්නම් 2026 දරුවන් සඳහා පේපර් ක්ලාස් එක අපි පටන් ගන්නවා මේ නොවැම්බර් මාසයේ ඉඳලා. මේ පන්තිය සඳහා ලියාපදිංචි වෙන්න අවස්ථාව හම්බෙන්නේ ළමයි 20යි. ඉතින් දැන් ඉඳලම මේ පල්ලෙහා තියෙන WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාන්න ලියාපදිංචි වෙන්න කැමතියි කියලා. 2025 පන්තියට සිලබස් එක කවර් කරාට පස්සේ ෆුල් පේපර්ස්ම විතර 20ක් කතා කරනවා. මේ වෙනකොටත් අපේ 25 ළමයි 17 වෙනි පේපර් එක තමයි ලියන්නේ. 25 එහෙම කරපුවා අපි 2026 ළමයින්ට ෆුල් පේපර්ස්ම විතරක් 25ක් කරවලා තමයි විභාගයට යවන්නේ සම්පූර්ණ සිලබස් එක අවසන් වුණාට පස්සේ. ඉතින් දැන් ඉඳන්ම පේපර්ස් පටන් ගන්නවා. දැනට කරලා තියෙන තැන් වල ඉඳන්ම ඒ වගේම මේ පේපර්ස් වලත් MCQ, SCQ, SS මේ ඔක්කොටම පුහුණු කරනවා. ඒ වගේම ඔයාලගේ පේපර්ස් බලලා දෙන්නේ වෙන කවුරුත් නෙමෙයි. ඕගොල්ලෝගේ විශ්වාසයම තමයි. මේ හින්දාම තමයි ළමයි 20ක් විතර මේ පන්තියට බඳවා ගන්න. හින්දා පරක්කු වෙන්න එපා. දැන්ම WhatsApp මැසේජ් එකක් දාන්න පල්ලෙහා දෙන නම්බර එකට.